ආයුබෝවන්. ඔබ මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තමයි අදත් මම සූදානම් වුණේ. නැත්නම් ඔබලා හිතයි මම ඔබලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මග අරිනවා කියලා. ඉතින් එහෙම නෑ. මගෙන් අහලා තිබුණා විදේශ සිතාසියක් බාර දෙන්න පුළුවන්ද කියලා. ඔව් මම කලින් වැඩසටහනදී ඔබට කිව්වා කොහොමද විදේශ සිතාසියක් බාර දෙන්න කියලා. ඉතින් ඔබ විදේශයක පදිංචි සිටින පුද්ගලයෙකුට සිතාසියක් බාර දීමට අවශ්‍ය වන අවස්ථාවකදී ඔබ ඉන්නා නිවැරදි ලිපිනය සහ එම රට එම ස්ථිරවම සඳහන් කර ඒ සම්බන්ධව ඔබ අධිකරණයට ඉල්ලීමක් කළ යුතුයි. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අධිකරණ අමාත්‍යාංශයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි බාර දීමක් සිදු කිරීමට ඒ සඳහා සාමාන්‍යයෙන් මාස 6ක වැනි කාලයක් ගත වෙනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය මුදල් තැන්පත් කිරීමක් කර අදාළ ලේඛන කට්ටලේ නිසි පරිදි සකස් කර ලබා දීමෙන් අනතුරුව නිසි පරිදි සිතාසි බාර දීමක් සිදු කිරීම සිදු කළ හැකියි. මම මේ සම්බන්ධව ඔබට කලින් සඳහන් කළා. ඉතින් ඔබ මගට මතක තබා ගන්න විදේශයක සිටින පුද්ගලයෙකුට එම අදාළ රටෙහි එම පුද්ගලයන් විසින් සිතාසිය බාර දී අධිකරණයට නැවත වාර්තාවක් ඉදිරිපත් කරනු ලබනවා. එම අවස්ථාවේදී ඔබ නිසි පරිදි සිතාසිය බාර දුන්නද ඔබ ලිපිනේ සිටිනවාද නැද්ද යන්න සඳහන් කරනවා. ඉතින් ඒ නිසා නිවැරදි ආකාරයට සිතාසිය බාර දීමේ ක්‍රමවේදය වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා තමයි. මෑතකදී ආව නව සංශෝධනයත් සමග ඊමේල් සරහා ඔබට සිතාසිය බාර දීමේ හැකියාවකුත් පවතිනවා. හැබැයි ඒ සඳහා ඔබ දියුණු ප්‍රකාශයක් මගින් සනාථ කර නිවැරදිවම ඊමේල් ලිපිනයට බාර දුන්නා යයි සනාථ කිරීම සහ ඒ වැනි කටයුතු කිරීමෙහි අංග වෙනවා. ඉතින් ඒ නිසා මතක තබා ගන්න මම ඔබට කලිනුත් කිව්වා විදේශයක සිටින පුද්ගලයෙකුට ඔබට සිතාසි බාර දෙන නඩුවක් පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. ඔව් විදේශයක සිටිනවා ඔහුට ඒකට නොහැකි නම් ඒ සඳහා ගත යුතු පියවර ඇටර්නි බලපත්‍රයක් හෝ කුමන ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටින්න ඕන කියලා මම ඒ සඳහා ඔබට දැනුවත් කිරීම කර තිබෙනවා. දැන් ඔබ මං හිතන්නේ දන්නවා ඔබ අහන ප්‍රශ්න වලටත් මම පිළිතුරු ලබා දෙනවා. ඉතින් පුළුවන් වෙලාවට තමයි මම ඒවා ලබා දෙන්නේ. ඉතින් ඒතර ඔබ දැනුවත් වුණා නේද ඒ සම්බන්ධව කොහොමද දැන් සිතාසියක් බාර දෙන්නේ කියලා. ඉතින් ඔබ නීතිය දැන සිටීම වැදගත්.